ආයිබෝන් සියලු දෙනාටම සුබ දවසක් කියා ප්‍රාර්ථනා කරමි. සවුන්ඩ් ඇන්ඩ් ලයිට් YouTube channel එකට මාගේ ආත්ම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මගේ channel එකත් එක්ක ළඟදී ආපු යාළුවෝ ඉන්නවනම් channel එක subscribe කරන්න. ඒත් එක්කම තව යාළුවෙකුට බලන්න share කරන්න. comment එකක් අනිවාර්යෙන් දාන්න අමතක කරන්න එපා. මගේ channel එකට. ඉතින් පහුගිය වීඩියෝ එකේ මම දැනුවත් කරේ JBL speaker සහ අංගල් 15 RCP speaker සම්බන්ධව ඒත් එක්කම අවමිස්ස සම්බන්ධව දැනුවත් කරා. දැනට එක යාළුවෙකුට chance එක තියෙනවා JBL අංගල් 15 ස්පීකර් දෙකයි තියෙන්නේ. දැනට ස්ටොක් එක ඉවර වෙලා තියෙනවා. ඉතින් RCP අංගල් 12 ස්පීකර් ස්ටොක් එකේ තියෙනවා. ඉතින් ඒක ගන්න පුළුවන් මගෙන්. ඒත් එකම අවමිස්සරුත් තියෙනවා. ලංකාවේ ඕනෑම තැනකටම ඩෙලිවරි එවන්න පුළුවන් මට. ඉතින් මගේ WhatsApp නම්බරේ channel එකට අනිවාර්යයෙන්ම දාන්න. ඉතින් මැසේජ් එකක් අනිවාර්යෙන් දාන්න මගේ යාළුවෝ. ඉතින් මට අලුතින් ස්ටොක් එකක් ආවා. ඔබට පේනවා ඇති. අලුතින් මැවිලා තියෙනවා මේ ස්ටොක් එක ටිකක් වැඩි. පව මිස්සර නම් ආවේ නෑ. channel 4 6 ඉල්ලලා තිබුණා. ඒකම ගොඩක් යාළුවෝ මට මැසේජ් දාලා තිබුණා ටෙලි ඇම්ප්ලිෆයර් එක සම්බන්ධව. මේ දවස්වල ටෙලි ඇම්ප්ලිෆයර් එක නෑ. තව සතියක් දෙකක් විතර යයි. අනිවාර්යෙන්ම මම ටෙලි ඇම්ප්ලිෆයර් එක ආවොත් මගේ යාළුවෝ වෙන වීඩියෝ එකක් අනිවාර්යෙන් ගේනවා. ඉතින් මේ සැරේ අවුරුදු වෙනුවෙන් තව ටික නුබෝධනකින් තමයි අපේ සිංහල අවුරුද්ද අවුරුද්ද එන්නේ. එතකොට සවුන්ඩ් පිස්සෝ වෙනුවෙන් ඇවිල්ලා තිනවා හොඳ සවුන්ඩ් ටිකක් RCP අංගල් 15. ඉතින් මම පෙන්නන මොනවද ඇවිල්ලා තියෙන බඩු මොනවද කියලා. ඉතින් සවුන්ඩ් කරන ආශ්‍රය කරන යාළුවෝ වෙනුවෙන් ඉතින් මගෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම මගේ වීඩියෝ එක දීර්ඝ කරන්න යන්නේ නැහැ. මගේ channel එකත් එක්ක එක දිගට රැඳී සිටින්න. ඉතින් බලමු මොනවද ආවේ අලුතින් මගේ ස්ටොක් එකේ මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. අපි එහෙනම් වීඩියෝ එක බලමු. හොඳයි යාළුවනේ එහෙනම් අපි බලමු මම කිව්වා ස්ටොක් එකේ ආවේ මොනවද කියලා අපි චෙක් කරගමු. ඉතින් සවුන්ඩ් පිස්සෝ වෙනුවෙන් මෙන්න ඇවිල්ලා තියෙනවා JBL net එක ඇවිල්ලා තියෙනවා. මේක ෆිල්ටර් එක තමයි තියෙන්නේ. මෙන්න JBL අංගල් 15 සිංගල් টොප් වලට මගේ යාළුවන්ට ඕන මෙන්න තියෙනවා SRS 715. මේ පේනවා ඒක උඹට පැකින් එකක් ගලවලා නැහැ තාම. උඹට පේනවා ඇති. මේ යාළුවන්ට පෙන්නනවද මේ පොඩක් අමාරු ඉතින් වීඩියෝ එක කරන්න කැම් එක පොඩක් තියාගන්න අමාරු ඉතින්. මගේ යාළුවා කොහොම හරි කරලා මම වීඩියෝ එක කරන්නම්. මේ පේනවා ඇති SRS 715 තමයි මේ තියෙන්නේ. මේකේ විශේෂත්වය තමයි ෆිල්ටර් එක තමයි මේ net එක තියෙන්නේ. ඉතින් මේක මගේ යාළුවන්ට මිලදී ගන්න පුළුවන් මගෙන්. ජෝඩුව 7000කට SRS 715 සිංගල් টොප් වලට හදන යාළුවෝ ඉන්නවනම් මෙන්න තියෙනවා SRS 715 net එක තමයි මේ තියෙන්නේ. මේකේ කෑලි තියෙනවා ඇවිල්ලා ගොඩක්. මේ පේනවා තිබුණා. ඉතින් මිලදී ගන්න පුළුවන්. ඉතින් මගේ නම WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න. එතකොට මාතර ගාල්ල දකුණු පළාතේ අපිට මගේ යාළුවෝ ඉන්නවනම් ඉතින් කතා කරලා ඇවිල්ලා ගන්න පුළුවන්. එතකොට යාළුවනේ මේ මම පෞඩි ස්ටොක් එක ආපු ටික තමයි මේ තියෙන්නේ. තාම තියෙනවා. මේ අවසාන මම කිව්වේ JBL ස්පීකර් දෙකක් තියෙනවා කියලා අංගල් 15. ඉතින් ඒ ස්පීකර් දෙක මගේ තව එක් යාළුවෙකුට තියෙන chance එක 226 H එක 8 ohms වෝට් 1000. ඉතින් මේක ස්පීකරේ නියමයි. සාමාන්‍යයෙන් බිම් දෙකකට උනත් බය නැතුව යූස් කරන්න පුළුවන්. කිසි බයක් වෙන්න දෙයක් නැහැ. DJ කරන වගේ යාළුවෝ ඉන්නවනම් දන්නවා ඇති කොහොමද මේ ස්පීකරේ කියලා. එතක මේ තියෙනවා යාළුවන්ට පේනවා ඇති පහුගිය ආපු අංගල් 15 RCP ස්පීකර් ස්ටොක් එක තමයි මේ තියෙන්නේ. එතකොට යාළුවනේ ඔබට මම පෙන්නන්න ඇවිල්ලා තියෙනවා. දන්නවා ඇති යාළුවෝ මොකද්ද මේ මම පෙන්නන්න යන්නේ කියලා. මේ තමයි crossover. එතකොට සාමාන්‍ය බබල් වලට අනිවාර්යෙන් අපි සිංගල් අංගල් 12 15 crossover එකක් දාන්න ඕන අනිවාර්යෙන්ම. මොකද ටියුටර් හයිස් වලට එහෙම යනකොට මේවා අනිවාර්යෙන්ම වටිනවා. මේ තියෙනවා මේ තමයි 30යි 10යි කියන crossover එක. මේකත් මගේ යාළුවන්ට මිලදී ගන්න පුළුවන්.
ඕනෑම තැනකට ඩිලිවරි කරන්න පුළුවන් මට ඕනෑම ප්‍රදේශයකට. ඉතින් මගේ යාළුවන්ට මේකත් මගේ මිලදී ගන්න පුළුවන්. මේ පේනවා ඇති කොහොමද කියලා crossover 30යි 10 කියන crossover තමයි මේ තියෙන්නේ. මේක මගේ යාළුවන්ට 1800කට එකක් ගන්න පුළුවන්. සාමාන්‍ය මේක කඩේ ගන්න ඕන 2000 2400ක් විතර මිලකට තමයි යන්නේ. මේ තියෙනවා 30යි 10 කියන crossover තමයි මේ තියෙන්නේ. මේකේ කෑලි තියෙනවා. කෑලි 6ක් වෙනට තියෙනවා. මේක ඉතින් උඹට ඕනම තැනකට ඩිලිවරි මට කරන්න පුළුවන්. ඒත් එක්කම තමයි විදිහ තියෙනවා යාළුවනේ. ඊට මම වීඩියෝ එකේ සඳහන් කරා 8 channel power mixer එක. මේ තියෙන්නේ 8 channel එක power mixer එක තමයි මේ තියෙන්නේ. ඔබට පේනවා ඇති. ඔබට පේනවා ඇති. Empower කියන brand එකේ එකක් තමයි මේ තියෙන්නේ. මේකත් හොඳ සුපිරි power mixer එකක්. Yamaha වගේම තමයි. ඉපෙඩ් 16ක් තියෙනවා. ඉතින් මේක මිලදී ගන්න පුළුවන්. මේකේ ස්ටොක් එකක් තියෙනවා. 30යි 500කට මගේ යාළුවන්ට මිලදී ගන්න පුළුවන්. කඩේ ගන්නවා 36ක් 38ක් වගේ මිලකට තමයි මේ power mixer එක යන්නේ. ඉතින් ලංකාවේ ඕන දැනකට මේකත් මට ඩෙලිවරි කරන්න පුළුවන්. ඉතින් මගේ WhatsApp නම්බරේ මම දාලා තියෙන්නේ. ඒකට මැසේජ් එකක් දාන්න. ඔබට පේනවා ඇති. එතකොට යාළුවනේ මම කිව්ව උඹට RCP ස්පීකර් ඇවිල්ලා තියෙනවා කියලා. ඔබට පේනවා ඇති. ආපහු පොඩ්ඩක් අමාරුයි වීඩියෝ කරන්න. පුළුවන් විදිහටදී මගේ යාළුවෝ වීඩියෝ කරනවා. ගැටලුව ඇතුව තමයි මේක වීඩියෝ කරන්නේ. පොඩ්ඩක් මේක ස්පීකරේ බලය RCP අංගල් 15 ස්පීකර් තමයි මේ තියෙන්නේ. තනියම උස්සන්න ටිකක් අමාරුයි. මේ පේනවා ඇති කොහොමද කියලා. මේ යාළුවන්ට පෙන්නනවා තමයි බොක්ස් එක ඉන්බොක්ස් කරලා තියෙන්නේ. RCP අංගල් 15 ස්පීකර් එක තමයි මේ තියෙන්නේ. මේක මගේ යාළුවන්ට 17යි 500කට 17500කට ගන්න පුළුවන්. ඉතින් මගේ නම්බරයට කතා කරන්න. මම ඔබට එකක් විරුද්ධ කරලා පෙන්නන්න කොහොමද RCP ස්පීකරේ කොහොමද කියලා. මෙන්න තියෙනවා යාළුවනේ අංගල් 15 RCP ස්පීකර් තමයි මේ තියෙන්නේ. ඔබට මේ වෙලාවේ කොහොමද සයිස් එක කියලා තනියෙන් අල්ලන්නත් අමාරුයි. ඒ තරම් බරයි මේ ස්පීකරේ. මැග්නට් සයිස් එක 9 තමයි මේකේ ඉන්නේ. වොයිස් කොයිල් 4. හොඳ ලෝ එකක් තියෙනවා. සාමාන්‍ය බින් එකකට උනත් දෙන්න පුළුවන් බය නැතුව. පේනවා ඇති කොහොමද කියලා. හොඳ ස්පීකරයක්. මේ ස්පීකර් ගැන දන්න යාළුවෝ දන්න වෙලෙ කොහොමද කියලා මේ ස්පීකරේ ක්වොලිටි එක. පේනවා ඇති කොහොමද කියලා. ඉතින් මේක මගේ යාළුවන්ට මම පෙර දැනුම්දීමක් කරා 17500කට මගෙන් ගන්න පුළුවන් මගේ යාළුවන්ට RCP අංගල් 15. එතකොට යාළුවනේ ඔබට පේනවා ඇති මේ තියෙනවා. ඔබ දන්නවා ඇති මේ මොනවද පෙන්නන්නේ කියලා. ටියුටර් හෝන් තමයි මේ තියෙන්නේ. මේ පේනවා ඇති පෙට්ටියේ තියෙන්නේ ටියුටර් හෝන් එක. මේක සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මගේ යාළුවන්ට සාධාරණ මිලට තමයි මම මේ ටියුටර් හෝන් ලබා දෙන්නේ. ඉතින් මේ ටියුටර් හෝන් මිලදී ගන්න පුළුවන්. මේ අඩු මිලට ඔය යාළුවන්ට මෙන්න තියෙනවා. අඩු මිලට ගන්න කට්ටියට ටියුටර් හෝන් එක. මෙන්න මේ අංගල් 12 ටියුටර් හෝන් එකක් ගන්න පුළුවන් RC 50කට. මගේ යාළුවෝ එකක් ගන්න පුළුවන්. අංගල් 12 ටියුටර් හෝන් එකක් RC 50කට මිලදී ගන්න පුළුවන් මගේ යාළුවන්ට. මේ පේනවා ඇති කොහොමද කියලා අපට. එතකොට යාළුවනේ තියෙනවා අංගල් 15 අඩුවට වෙන යාළුවන්ට මෙන්න තවත් හෝන් එකක් තියෙනවා. මේ හෝන් එක ගන්න පුළුවන් 650කට. ශ්‍රී ලංකාවේ ඕනම තැනකට ඩිලිවරි කරන්න පුළුවන්. මේකෙනුත් සෑහෙන ස්ටොක් එකක් තියෙනවා.
එතකොට මේකේ හොඳ එක තියෙනවා අඟල් 15ට විතර හොන්න එක. මම යාළුවන්ට පෙන්නන්න රෙදි ඉන්න. මෙන්න තියෙනවා යාළුවනේ. අඟල් 15 750 450 වලට වගේ බය නැතුව යූස් කරන්න පුළුවන්. ඕනේ නැත්නම් මේ තියෙන කොට පේනද කොහොමද කියලා. හොඳ ප්ලාස්ටික් එකෙන් තමයි මේ තියෙන්නේ. ඒකත් මගේ යාළුවන්ට කෙනෙක් දී ගන්න පුළුවන්. 1650 මිලකට. ඒකත් මගේ යාළුවන්ට කෙනෙක් දී ගන්න පුළුවන්. මේ දැන් තමයි මේ අන්බොක්ස් කරලා මේ යාළුවන්ට පෙන්නන්නේ. මේ ගෙන ආපු ස්ටොක් එක. මේ පේන හැටි කොහොමද කියලා. ඉතින් බබල් ගන්න යාළුවෝ ඉන්නවනම් මගේ මිලදී ගන්න පුළුවන්. මේ ගන්නට කොහෙවත් ගන්න බෑ. සාමාන්‍යයෙන් 1900 2004 වගේ තමයි මේ අඟල් 15 ටියුටර් හෝන් එක යන්නේ. මේක ගොඩක් දුරට 750 450 වලට බය නැතුව යූස් කරන්න පුළුවන්. එතකොට යාළුවනේ අපිට තවත් අවශ්‍ය දෙයක් තමයි JBL handle. එතකොට මෙන්න JBL handle ඇවිල්ලා තියෙනවා. මම යාළුවන්ට පෙන්නන්න මේ තියෙනවා. කොහොමද කියලා JBL handle එක තියෙනවා. මේ තේනවා යාළුවන්ට. හොඳ තත්ත්වෙම තියෙන JBL කියලා ගහලා තියෙන්නේ. හොඳම තත්ත්වයේ තියෙන handle එක තමයි JBL handle. ප්ලාස්ටික් නෙවෙයි. තේන සද්දෙත් එක කොහොමද කියලා. ඉතින් මගේ යාළුවන්ට ජෝඩුව ගන්න පුළුවන් 1250කට. මගේ යාළුවන්ට 1250කට මේකට ඩිලිවරි කරන්න පුළුවන්. මේ JBL handle එක. මේකේ ගොඩක් ස්ටොක් එකක් ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම යාළුවනේ මේ ඔබට පේනවා ඇති මේකේ ස්ටොක් එකක් ඇවිල්ලා තියෙනවා. මේ ප්ලාස්ටික් එක කෙන එක අඩුවට ගන්න යාළුවෝ වෙන්නේ. ඔබට පේනවා ඇති මොකද්ද කියලා. Huawei ටර්මිනල් එක තමයි මේ තියෙන්නේ. බෑක් ප්ලේට් එක. ඉතින් මේක මිලදී ගන්න පුළුවන් මගේ යාළුවන්ට. ඔබට පේනවා ඇති කොහොමද කියලා බෑක් ප්ලේට් එක. හොඳ තත්ත්වයේ. මේකත් මගේ යාළුවන්ට එකක් ගන්න පුළුවන් 650ක මුදලකට ලංකාවේ වුණා දැනට මට එවන්න පුළුවන්. ඉතින් මගේ නම්බරේ WhatsApp එකට මම WhatsApp නම්බරේ දාලා තියෙනවා. ඒකට අනිවාර්යෙන්ම මෙසේජ් එකක් දාන්න ඕන කරන යාළුවෝ ඉන්නවනම් නම්බරේට. ඒත් එක්කම යාළුවනේ පවර් කෑන්. DJ කරන යාළුවෝ දන්නවා ඇති මේකේ තියෙන වටිනාකම කොහොමද කියලා. මෙන්න තියෙනවා පවර් කෑන් එක. මම මේක අන්බොක්ස් කරලා පෙන්නන්නම්. මම පෙන්නන යාළුවන්ට එකක් අන්බොක්ස් කරලා කොහොමද කියලා පවර් කෑන් එක. මෙන්න තියෙනවා යාළුවනේ. මේකේ LED 60ක් තියෙනවා. මේකේ LED 60ක් මේ පවර් කෑන් එකේ තියෙනවා. මේකත් මගේ යාළුවන්ට මිලදී ගන්න පුළුවන්. 3450කට මේ මිලට ගන්න බෑ. සාමාන්‍යයෙන් 4000ක් වගේ වෙළඳ පොලේ 3900කට වගේ තමයි මේක මිල ගණන් යන්නේ. එතකොට මේකත් මගේ යාළුවන්ට මේ පවර් කෑන් එකත් මිලදී ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම හිතන්නේ යාළුවන්ට මගේ ආපු ස්ටොක් එකේ වරු ටික මම පෙන්නුවා. ඉතින් මගේ මිලදී ගන්න පුළුවන්. channel එකත් එකම එක දිගට රැඳී සිටින්න. තව ස්ටොක් එකක් ආවම අනිවාර්යෙන්ම වීඩියෝ එකක් දානවා. ඒක අනිවාර්යෙන් බලන්න. ඉතින් ඕනෑම මොහොතක මගේ WhatsApp එකට කතා කරන්න. මිලදී ගන්න පුළුවන්. ඉතින් මගේ channel එක තාම subscribe කරේ නැත්නම් subscribe කරන්න. තව යාළුවෙකුට මම share කරන්න.
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ අදට සමු ගන්නවා. සියලු දෙනාට සුබ දවසක්. නැවත හමු වීඩියෝ